ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම අස්වැසුම පළමු අදියරේ අයට ඉතාමත් වැදගත් පණිවිඩයක් ගැන කියන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක බලන හැමදෙනාම අනිවාර්යෙන්ම මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell සලකුණත් ඔබලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවෙලෙම දැනගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අස්වැසුම සම්බන්ධයෙන් මේ දවස්වල ඔයගලන්ට කරන්න විශේෂ කාර්යයක් තියෙනවා. ඉතින් මේක කරන්න ඕනේ අස්වැසුම් පළවෙනි අදියරේ සමාජිකාවන් විසින් තමයි මේක කරන්න ඕනේ. ඒ තමයි ඔයගලන්ගේ තොරතුරු ටික අලුතින් ඇතුළත් කරලා යාවත්කාලීන කිරීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේක ඔයගලන්ට කිසිම අමාරුවක් නැහැ. බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් වැඩක්. ඉතින් මේක අනිවාර්යෙන්ම කළ යුතු වැඩක් විදිහට මේගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයගලන්ට කියලා තියෙනවා මේක ඔයගලන්ට ඔන්ලයින් හරහා කරන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පුළුවන් ඔයාට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා එතන අස්වැසුම් අංශයට ගිහිල්ලා මේ වැඩේ ෆෝම් එකක් පුරවලත් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් තව මාසයක පමණ කාලයක් මේ වැඩේ කරන්න ඔයගලන්ට දීලා තියෙනවා. ඉතින් ලොකු හදිසියක් නැහැ. ඉතින් හැබැයි අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව මේ වැඩේ කරගන්න කියලා ඔයගලන්ට මතක් කරනවා. ඉතින් මෙතනදී ඔයගලන්ගේ පවුලේ සමාජිකයන්ගේ විස්තර, ඒගොල්ලන්ගේ ජාතික හැඳුනුම්පත් අංක, වයස, ඔන්න ඔය වගේ තොරතුරු ටිකක් තමයි ලබා දෙන්න තියෙන්නේ. ඉතින් මේක බොහොම සාමාන්‍ය දෙයක්. මේකට ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. මෙහෙම තොරතුරු දීන්නට පස්සේ ඔයගොල්ලන්ගේ අස්වැසුම කපයිද? එහෙම කියලා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් පළවෙනි අදියරේ අස්වැසුම තේරීපත් වෙලා ලබා ගන්න කෙනෙක් වුණත්, ඒ වගේම අභියාචනා දාපු කෙනෙක් වුණත්, කැපිච්ච කෙනෙක් වුණත්, කවුරු වුණත් මේ පළවෙනි අදියරේ කට්ටිය මේ විදිහට අස්වැසුම තොරතුරු ඇතුළත් කිරීම සිද්ධ කරන්න කියලා තමයි දැනුවත් කිරීම කරලා තියෙන්නේ. ඉතින් ඔයත් තාමත් අස්වැසුම් පළවෙනි අදියරේ කෙනෙක් වෙලා මේ තොරතුරු ටික ඇතුළත් කරලා ෆෝම් එක පිරෙව්වේ නැත්නම් අනිවාර්යෙන්ම ඔයාට නිවි වෙලාවක් ලැබිච්ච ගමන් අනිවාර්යෙන්ම මේ වැඩේටත් පුංචි වෙලාවක් දීලා මේ වැඩේත් කරන්න කියලා මතක් කරනවා. මොකද මේ විදිහට ඕගොල්ලෝ තොරතුරු ලබා නොදුන්නොත් අනිවාර්යෙන්ම මේ අදාළ කාල සීමාවෙන් පස්සේ තොරතුරු ලබා නොදීම නිසා ඔයාගේ අස්වැසුම ඔයාට අහිමි වෙන්න යම් කිසි ඉඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් ඕගොල්ලන්ට බොහොම කරුණාවෙන් මතක් කිරීම සිද්ධ කරනවා. ඉතින් පළවෙනි අදියරේ සියලුම දෙනා අතරේ මේ පණිවිඩය බෙදා හරින්න. ඉතින් මේක ගොඩක් වැදගත් පණිවිඩයක්. ඕගලන්ට සැලකිය යුතු කාලයක් තියෙනවා. වෙලාවක් තියෙනකොට ගිහිල්ලා මේ තොරතුරු ටික ලබා දීලා ෆෝම් එක ෆිල් කරන්න පුළුවන්. ඉතින් AG ඔෆිස් එකට, මේ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මේ යන්න අවශ්‍ය නැහැ. සමහර විට ඔයාලගේ පැත්තේ සංවර්ධන නිලධාරීන්, ග්‍රාම සේවක නිලධාරීන් ඇවිල්ලා මේ ෆෝම් එක ඔයාගේ ගෙදරටම ඇවිල්ලා දීලා මේ වැඩේ කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒක පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට ගැන තමයි මම මේ විදිහට ඔයාලව දැනුවත් කිරීම සිද්ධ කරේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. එහෙමනම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යෙන්ම මාව subscribe කරලා bell සලකුණත් ඔබලා තියාගන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකන් ඔයාලා හැමදෙනාටම සුබ දවසක් වේවා.